බලන්න මේ වාක්‍ය හතරේ තේරුම දන්නවද කියලා. මේකෙන් පළවෙනි වාක්‍යය තමයි I am into it. ඒකේ තේරුම මම ඒකට ගොඩක් කැමතියි. මට ඒ ගැන ලොකු උනන්දුවක් තියෙනවා. යම්කිසි විනෝදාංශයකට නැත්නම් ක්‍රීඩාවකට හරි වෙන ඕනම දෙයකට ඔබ තුල තියෙන දැඩි කැමැත්ත හරි උනන්දුව ප්‍රකාශ කරන්න මේක භාවිත කරනවා. අපි උදාහරණ වාක්‍යයක් බලමු. I started learning photography last month and now I am really into it. I started learning photography last month and now I am really into it. මම ගිය මාසේ ඡායාරූපකරණය ඉගෙන ගන්න පටන් ගත්තා. මම දැන් ඒකට බොහොම කැමතියි. ඒකට ගොඩක් උනන්දුයි. අපි තව උදාහරණයක් බලමු. If you are talking about sci-fi movies, I am totally into it. If you are talking about sci-fi movies, I am totally into it. ඔයා විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ගැන කතා කරනවා නම් මම ඒවට මාරම කැමතියි. ඊළඟට I am out of it. මොකද්ද මේ වාක්‍යයේ තේරුම? මගේ සිහිය මදි වගේ. මට මහන්සි මම ඒක නිසා එකකින් ටිකක් ඈත් වෙලා ඉන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවකදී තමයි මේක භාවිත කරන්නේ ප්‍රධාන වශයෙන් අධික මහන්සිය අසනීප ගතිය නිසා Tamanට අවධානයක් නැති සිහියක් නැතිව වගේ ඉන්න වෙලාවක යම් කිසි පොදු කටයුත්තක් හරි කණ්ඩායමකින් හරි Taman බැහැර වෙලා ඉන්නකොට ඒක පාවිච්චි කරනවා. මේක උදාහරණයක් විදියට අපි මේක බලමු. I didn't sleep at all last night. So I am a bit out of it today. I didn't sleep at all last night. So I am a bit out of it today. ඊයේ රෑ මට පොඩ්ඩක්වත් නිදා ගන්න බැරි වුණා. ඒ නිසා මට හරිම මහන්සියි. ඊළඟට අපි තව උදාහරණයක් බලමු. They are planning a trip but I am out of it because of my exams. ඔවුන් ට්‍රිප් එකක් ලෑස්ති කරනවා. හැබැයි මගේ විභාග නිසා මට එකෙන් අයින් වෙලයි ඉන්නේ. ඊළඟට තුන්වෙනි වාක්‍යය I am on it. මම ඒ ගැන සොයා බලමින් ඉන්නේ. මම ඒ වැඩේ බලා ගන්නවා. කවුරු හරි ඔබට පැවරුණු වැඩක් හරි ගැටලුවක් හරි පිළිබඳව ඇහුවම මම ඒ ගැන ක්‍රියාත්මක වෙමිනුයි ඉන්නේ හරි එහෙම නැත්නම් මම ඒක විසඳන්න වැඩ කරගෙන යනවා කියන වගේ අදහසක් තමයි මේක භාවිත කරන්නේ. මේක අපි උදාහරණයක් විදිහට Don't worry about the broken tap. I am onto it right now. Don't worry about the broken tap. I am onto it right now. කැඩුණු කරාමි ගැන කලබල වෙන්න එපා. මම මේක දැන් හදන ගමන් ඉන්නේ. ඊළඟට තව උදාහරණයක්. The boss asked for the report and I am onto it. The boss asked for the report and I am onto it. boss report එක ඉල්ලුවා. මම මේක ලෑස්ති කරපු ගන්න ගමනුයි ඉන්නේ. ඊළඟට I am after it. මම ඒක පස්සේ පන්නනවා. මට ඒක කොහොම හරි ඕනේ කියන අර්ථය තමයි මේ වාක්‍යෙන් දෙන්නේ. යම්කිසි ඉලක්කයක් රැකියාවක් එහෙම නැත්නම් තනතුරක් හරි දේපලක් හරි Taman සතු කරගැනීම දැඩි ඕමනාවකින් ඒ පිළිපස්සේ ලෝභදිනවා නම් අනේ වෙලාවට ඒ අදහස ප්‍රකාශ කරන්න මේ වාක්‍ය පාවිච්චි කරනවා. උදාහරණයක් There is only one promotion available and I am after it. There is only one promotion available and I am after it. ලැබෙන්න තියෙන එක ප්‍රොමෝෂන් එකක් විතරයි. මම කොහොම හරි ඒක ගන්නයි හදන්නේ. ඊළඟට දෙවෙනි උදාහරණය. He thinks nobody knows about the prize money but I am after it too. ඔහු හිතන් ඉන්නේ තෑගි මුදල ගැන කවුරුත් දන්නේ නැහැ කියලා. හැබැයි මමත් ඒක ගන්නයි මේ පස්සෙන් පන්නන්නේ. He thinks nobody knows about the prize money but I am after it too.